ආයුබෝවන් මම අද සූදානම් වෙන්නේ හොඳ සුවඳට හොඳ රසට බටු මෝජුවක් හදන හැටි ඔයාලට කියලා දෙන්න. මම බටු ග්‍රෑම් 600ක් ගත්තා. මොකද කැපිලා එනකොට අඩු වෙන නිසා. මේ බටු ටික සුද්ධ කරලා හොඳට සෝදලා වතුර බේරෙන්න තියන්න ඕනි. බටු වල වතුර තියෙන්න හොඳ නැහැ. ඊට පස්සේ මෙන්න මේ විදිහට බටු තීරු කපාගෙන බටු වල කහට පිපෙන හින්දා කහ කුඩු ටිකක් අත ගාලා තියාගන්න ඕනි. බටු මෝජුව හදන්න මම අමු මිරිස් කරල් 12ක් සුදු ලුණු බික් 12ක් බී ලුණු ගෙඩි 3ක් ඔයාලට පුළුවන් ඕනි නම් රතු ලුණු ගෙඩි 10ක් ගන්න. මම ගත්තේ බී ලුණු. තක්කලි ගෙඩි 2ක් අඟලක පමණ දිග ඉඟුරු කැබැල්ලක් රම්පෙක් කරපිංචා. මේ සියල්ලම සෝදලා වතුර බේරෙන්න තියාගන්න ඕනි. අමු මිරිස් මෙන්න මේ විදිහට වෙන්න චුට්ටක් මැදින් පලන්න. මෙහෙම කරන්නේ මේ මිරිස් වලට ලුණු සහ පහේ උරා ගන්න ඕන නිසා. සුදු ලුණු ටිකත් ඉඟුරු කෑල්ලත් මෙන්න මේ විදිහට හීනියට දිගට කපා ගන්න. බී ලුණු ටික රවුමට කපා ගන්න. දැන් තාච්චිය ලිපේ තියලා බටු බෙදෙන්න අවශ්‍ය ප්‍රමාණයට මම තෙල් ටික දැම්මා. තෙල් ටික රත් වෙනකම් මම ලුණු කුඩු ස්වල්පයක් අරගෙන වෙන භාජනයකට දාලා ඒකට අර කපාපු බටු එකෙන් ටිකක් අරගෙන ලුණු කුඩු ටික තවරගත්තා. කපපු බටු ටික ඔක්කොම එක සැරේ මේ ලුණු කුඩු වල තවරන්න එපා. බදින වෙලාවට පමණක් මේ විදිහට තවර ගන්න. ඔන්න දැන් තෙල් එක රත් වෙලා ලුණු එකේ තවරාගත් බටු ටික දැම්මා. ඔයාලා මේ බටු ටික බදිනකොට පරිස්සමට කලවම් කරමින් තැලෙන්නේ නැතිව මෙන්න මේ විදිහට පාට වෙනතුරු බෙද ගන්න. දැන් ලිපේ ගින්දර අඩු කරලා ෆෑන් එක ලිපේ තියලා තෙල් බිඳු කීපයක් මම ඒකට ඉස්සා. අපි කපාගත්ත සුදු ලුණු ටිකෙන් 4න් 3ක් අරගෙන මෙන්න මේ විදිහට සුදු ලුණු ටික දාලා හැන්දෙන් එහා මෙහා පෙරලමින් රන්වන් පාට වෙනකම් බැදගෙන වෙනම භාජනයකට දාගන්නවා. මතක තියාගන්න මේක ගැඹුරු තෙලේ බදින්නේ නැහැ. මම බෙදපු ආකාරයට ඕගොල්ලෝ බෙද ගන්න. ඊට පස්සේ මේ පෑන් එකටම තක්කලි ගෙඩි දෙකක් දාලා එහා මෙහා පෙරලමින් තක්කලි ගෙඩි පුලුස්ස ගන්න. තක්කලි ගෙඩි දෙක මෙන්න මේ විදිහට ආවට පස්සේ ලිපෙන් බා ගන්න. ඊට පස්සේ අපි මිරිස් කරල් ටික පෑන් එකට දාලා එහා මෙහා පෙරලමින් යාන්තමට බෙදලා අයින් කරනවා. ඊට පස්සේ බී ලුණු ටික දාලා ඒකත් යාන්තමට එහා මෙහා කලවම් කරමින් බැදගෙන ඒකත් අයින් කර ගන්නවා. අපි මේ විදිහට මිරිස් කරල් ටිකත් බී ලුණු ටිකත් යාන්තමින් බැදගත්තේ ඒකේ තෙත ගතිය නැති කර ගන්නවා. දැන් බටු මෝජුවට දාන තක්කලි මිශ්‍රණය හදාගන්නයි යන්නේ. මේකෙන් තමයි බටු මෝජුව ගොඩක් රසවත් වෙන්නේ. දැන් තක්කලි ගෙඩිය පිටපොත්ත සුද්ධ කරලා අතින් පොඩි කරලා බ්ලෙන්ඩරේට දාගත්තා. බදින්නේ නැතුව ඉතුරු කරගත්ත ඉඟුරු සුදු ලුණු ටිකත් මේකටම දාගත්තා. කරාබු නැටි 5ක්, කඩන මුංගු කරල් 3ක්, කුණුදු පොතු කෑල්ලක්, ස්ටාර් ස්පයිස් නැත්නම් අන්නාසි මල් පෙත්තක් මේකටම දාලා ඔක්කොම එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගත්තා. දැන් බටු මෝජුව හදන්නයි සූදානම. ඇතිලියක් ලිපේ තියලා පොල් තෙල් මේස හැඳි 2ක් දැම්මා. තෙල් ටික රත් වීගෙන එනකොට ගින්දර අඩු කරා. ඒකට අබ තේ හැන්දක් දැම්මා. කලවම් කරලා කරපිංචා රම්පේ දාලා හැඳි ගෑවා. හැඳි ගගා ඊට පස්සේ කෑලි මිරිස් මේස හැඳි 2ක් දාලා ඒකත් කලවම් කරලා අපි අඹරගත්ත තක්කලි මිශ්‍රණය දාලා කලවම් කරා. සීනි මේස හැඳි 2ක් දාලා කලවම් කරා. ඊට පස්සේ මම ගෙදර හදාගත්ත පොල් විනාකිරි වලින් මේස හැඳි 3ක් දැම්මා. ඔයාලට පුළුවන් කඩේ විනාකිරි උනත් දාන්න. ඊට පස්සේ ලුණු කුඩු තේ හැන්දක් දැම්මා. මෙතෙන්දී ලුණු වැඩි කරගන්න එපා බටු බදිනකොට ලුණු දාන නිසා. ඊට පස්සේ කහ කුඩුත් දැම්මා. ටික වේලාවක් හොඳට කලවම් කරලා සීනි උණු වෙගෙන එනකොට මම 3-5 තේ හැන්දක් දැම්මා. ඒකත් කලවම් කරලා සෝයා සෝස් තේ හැන්දක් දැම්මා. ඒකත් කලවම් කරලා අමු මිරිස් ටික දාලා කලවම් කරා. දැන් මම තක්කලි සෝස් තේ හැඳි 3ක් දානවා. ඊට පස්සේ අපි රන්වන් පාට වෙනකන් බෙදලා අයින් කරපු සුදු ලුණු ටික මේකට එකතු කරගත්තා.
එකතු කරගෙන බීලුණු ටිකත් ඊට පස්සේ දානවා. දාලා දැන් අපි බැටගත්ත බටු ටිකත් දාලා හොඳට තැලෙන්නේ නැතුව පරිස්සමෙන් තප්පර 3ක් විතර කලවම් කරගන්න ඕනි. දැන් අපි ලිප ඔෆ් කරනවා. ඔන්න දැන් මම බටු මෝජුව හදලා ඉවරයි. හරිම සුවඳක් තියෙනවා. නියම පදමට ඇවිල්ලා තියෙනවා. මේක සාමාන්‍ය බතක් එකත් කන්න පුළුවන්. විශේෂයෙන්ම ෆ්‍රයිඩ් රයිස් කහබත් වලට විශේෂයි. ඔයාලට එළඹෙන සිංහල අලුත් අවුරුද්දට කැමරයක් දෙනකොට මේකත් හදලා එකතු කරගන්න පුළුවන්. එහෙනම් ඔයාලත් මේ බටු මෝජුව හදලා කාලා රස බලලා කමෙන්ට් එකක් දාන්න, යාළුවන්ටත් ෂෙයා කරන්න, ලයික් එකකුත් දාලා channel එකට එකතු වෙන්න අමතක කරන්න එපා. එහෙනම් නැවතත් මෙවන් රසබර වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.